මේක ලේසි මේක ලේසි මොකද ඒකේ කියලා තියෙනවා කරන්න ඕන දේ. සමහර පේපර්ස් වල අපි ජනවාරි වල ඉඳලා කරන්නේ ෆුල් පේපර් එකක්. මොකද අපිට තියෙන කාලයත් එක්ක ලවට පේපර් 6ක් විතර කරන්න පුළුවන් වෙයි. ඒත් ඉක්මනින් කරන්න වෙනවා මොකද අපිට පැය දෙකක් වගේ කාලයක පේපර් එකක් ඩිස්කස් කරන එක තරම් ලේසි වෙන්නේ නැහැ. ඒත් අපි මේ කරන දේවල් එක්ක අපිට පුළුවන් වෙයි ඉක්මනින් ඒ ටික තේරුම් ගන්න. එහෙමනම් බලන්න මේක කියලාම තියෙන්නේ වෙනස් කරන දෙයක් නෑ පැසිව් වලින් පුරවන්න කියලා ෆෝම් කරන්න කියලා. ඉතින් අපි දන්නවා පැසිව් ගොඩනගෙන විදි ටික. සිම්පල් පැසිව් ගොඩනගන්නේ be plus past participle. Oh no, it's okay. it's බැහැ මේ. ඊට වැඩිය මේ වෙලාවේ ඉන්ටර්නෙට් එක වැස්සත් එක්කලා ටුක්ටක් නෙක්ස්ට් එකේ මම ඊට වැඩිය මේක දියුණු කරනවා මොකද දැන් තියෙන ෆ්ලෙක්ස් එකත් එක්කලා එච්චරම නැහැ කට තුනක් වගේ තියෙන්නේ ඒත් දෙනවා අඩුයි පොඩ්ඩක් ඩිෆිකල්ටිස් එක මේක කරගෙන යනවා ප්‍රශ්නේ මීට වැඩි ටිකක් සාර්ථක කරනවා මේ වැස්සේ දවස් එක්ක ටිකක් අමාරුයි මේ සිග්නල් පිළිබඳ ගැටලුවක් තියෙනවා එතකොට අපි දන්නවා මම දෙසරයක් වගේ සාකච්ඡා කරන්නම් අපි කිව්වා මේ පැසිව් ගොඩනගන්නේ මේ විදියට සිම්පල් පැසිව් ගොඩනගන්නේ be plus past participle පැසිව් වල වර්ක් එකම තමයි be plus pp කියන එක pp කියන්නේ past participle be කියලා අපි ගත්තේ in present ගත්තම is am are was were will be කියන ටික සිම්පල් ෆියුචර් හැටියට ගත්තා. ඊට පස්සේ අපි පර්ෆෙක්ට් වලට ගත්තේ හරි. ඔයාලට මේ උඩම ලියපු කොටස පේන්නේ නැතුව ඇති ඒක කැමරේකට අහු වෙලා නැහැ මම D එතන තියෙන්නේ B plus PP කියලා ඊට පස්සේ අපි ලියලා තියෙන ඉස්සෙල්ලා was were will be කියලා ඒ ටික simple tenses හැටියට අපි ගණන් ගන්නවා ඊට පස්සේ perfect tense හැටියට අපි ගණන් ගන්නෙ have been has been had been කියන්නේ past tense එක මේ දෙක present මේක past tense ඊට පස්සේ will have been කියන්නේ future ඒ කියන්නේ perfect tense එක. එතකොට අපි මේකත් එක්ක තමයි ඔක්කොම ගත්තේ passive මේ වලට අදාළ ටික done. ඊට පස්සේ අපි ගත්තොත් gone made මේ වගේ past participle. දැන් මේක තමයි අපේ passive වල ඔයාලට අදාළ වෙන ඊට වඩා එහා passive තියෙනවා. නමුත් අපේ විභාග වලට අදාළ වෙන ටික මේ ටික. මේ ටික දැනගත්තම හොඳටම ඇති. ඒතර මේකේ තියෙන්නේ දිනචර්යාව කියන්නේ මේකේ තියෙන්නේ ජෝන්ස් කියන්නේ describe the routing of work at factory. ඒ කියන්නේ routing කියලා කියන්නේ දිනපතා කරන දේවල් නේ මොකක් වෙලාවට. ඒතර දිනපතා කරන දේවල් අපිට අහුවෙන්නේ මෙන්න මේ ඉස්සම්මා කියන ටික තමයි අහුවෙන්නේ. මොකද ඒක දිනපතා දිනචර්යාවේ හැටියට වෙන්නේ නේ. හැමදාම කරන දේවල් ගන්න present tense හැටියට. එහෙමනම් බලන්න මෙන්න මේ ටිකේ ඔයාලගේ ආන්සර් ටික මේ විදිහට තියෙනවාද කියලා. The machines are switched. ඒක පළවෙනි එකම දීලා තියෙනනේ. Machines are switched on at 7:30 am. ඒක හරි. ඒ කියන්නේ
හැමදාම switch on කරනවා. right? every day and turn off 5:30 pm. අර and වලින් මතක තියාගන්න and වලින් දෙපැත්ත බැලන්ස් වෙනවා. අර ආ කියන එක පළවෙනි එකේ ආ කියන එක මේ දෙවෙනි එකේ turn වලට එනවා. ඒක and වල regulation එක. and regulation පහක් විතර තියෙනවා. එතකොට මේ පළවෙනි regulation එක regulation එක තමයි and වලින් දෙපැත්ත බැලන්ස් වෙනවා කියන එක. කියන්නේ මුලින් තියෙන verb එකේ සියලුම කොටස් ඕනේ නැහැ. මුලින් තියෙන මූලික verb එක දෙවෙනි එකට automatically එනවා. එතකොට මෙතනක් තියෙන්නේ are turn කියන එක. are turned off at 5:30 pm. The factory is locked. So lock කියන එක log වෙලා තියෙනවා is locked at 6:30 pm by our security guards and all the staff. ඊට පස්සේ by our security guard කියන එක එතනින් ඉවරයි. ඊට පස්සේ එතන full stop එකක් එන්න ඕන and all the staff check before they go home. all the staff කියලා ගන්නකොට මේකේ staff කියලා වෙන්නේ එකක්. එතකොට is වෙනවා. all the staff කියලා වෙන්නේ එකක්. එතකොට is වෙනවා. is checked before they go home. we don't want our jam to disappear. අපේ jam අතුරුදන් වෙන්න ඕනේ නැහැ. yes strawberry jam. එතන singular jam කියන එක කොහොමද singular uncountable is made here. is made here. ඊට පස්සේ තියෙන්නේ not export because this country buys everything we product. yes I so okay no John's jam එතනත් singular jam yes නෑ ඊට පස්සේ අපි කියනවා right made here is made here. the jars of jam. අන්න එතෙන්දී jars කියන එක තියෙනවා. මතක තියාගන්න මුලින් තියෙන පද of වලින් සම්බන්ධ කොට all of them, one of them. මෙතන subject එක වෙන්නේ මුල කොටස. එතන තියෙනවා jars of jam කියලා put into the boxes. එතකොට are put into the boxes. මොකද jars කියලා කියන්නේ අර glasses එහෙම නැත්නම් bottle කියන එක. of jam කියන එකේදී subject වෙන්නේ jars කියන එක. එතකොට are put into boxes by our team. John's jam not export. පිටරට යවන්නේ නැහැ. yes එහෙනම් John's jam කියලා ගන්නකොට jam singular වෙනවා is not exported because this country buys everything we produce. It is very important to keep our factory clean and hygienic. so everything මතක තියාගන්න everybody everything yes every singular yes everything is washed very carefully every night. of course nobody singular is allowed to smoke anywhere in the factory. workers plural are expected to sign බලාපොරොත්තු වෙනවා අසං කරයි කියලා attendance register in the morning. a white uniform එකයි දීලා තියෙන්නේ uniform කියලා. එහෙමනම් is worn by the workers. these uniforms එතන uniforms කියලා තියෙනවා. these uniforms are provided by the factory. workers are given tea and snacks in the morning and evening. lunch is served in the canteen. ගිය සතියේ පැසිව් එක අපි හරියට ඉගෙන ගත්තා නම් මේකේ පැසිව් වර්ධින විදියක් නැහැ. verb එකේ past participle එක දැනගත්තට පස්සේ පැසිව් කරන්න පුළුවන්. මේක simple present passive එකක්. ඒක හරිය ලේසි. right? ඔයාලා check කරලා හදාගන්න ටික ඒකේ ගැටලුවක් නැහැ. December plus past participle කියන එක තමයි මේකේ නීතිය. ඒ නිසා ඒ වගේම අර every no කියන ඒවා singular කියන එක තේරුම් ගන්න. ඊකට some of one of both of කියන ඒවායිදී මුලින් යදෙන පදේ තමයි ඒකේ subject එක. ඒකට අනුව verb එක තියන්න. right? then some of them කිව්වොත් them නෙවෙයි one of them කිව්වොත් them නෙවෙයි subject එක one. ඒක මතක තියාගන්න. එතකොට ඒවා වලට නිවැරදි කරගන්න පුළුවන්. හරි ඊකට පොයම් එකක් පොඩ්ඩක් තියමු. ඒක මම මාක් කරන්නම්. ඊට පස්සේ කරමු.
ඊගාවට යන්න 10 ඒ page එකේම 10 කියන එකට underline the correct words to complete the sentence. අපි මීට කලින් කතා කරා words වල අවස්ථා කීපයක් තියෙනවා. ප්‍රධානම අවස්ථා හතර වෙන්නේ subject එහෙම නැත්නම් noun verb කියන දෙක. මේ දෙකට subject එකට අපි එකතු කරනවා තවත් කොටසක් adjective. දොර adjective noun verb. verb එක විස්තර කරන පදේ වෙන්නේ adverb. මේ ප්‍රධාන කොටස් හතර අපි අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන. සමහර විට එකම වචනයක මේ අවස්ථාව වෙන වෙනම තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ ඒ වගේ එකක්. ඒක අපි යොදන්නේ කොහොමද කියලා තේරුම් ගන්න තමයි අපි කිව්වේ noun, adjective, noun, verb, adverb කියන කොටස් ටික. right? ඒතර adjective, noun, verb, adverb කියන ටික අපි දන්නවා නම් මේකෙදි අපිට අමාරු වෙන්නේ නැහැ මේක ෆිල් කරන්න. Underline the correct word to complete the sentence. Ted is driving too fast. In fact, he is driving. driving කරන විදිය මොකක්ද? Dangerously. සත්‍යකින් ඔහු driving කරන්නේ භයානක විදියට. Danger නෙමෙයි dangerously. adverb එක. driving කරන විදිය. Next one. The singer were when they sang the new anthem. Yes. Oh. Singers were මතකනේ singer කියලා තියෙන්නේ මේකට වැරදි. singer නම් were නෙමෙයි was වෙන්න ඕන. මේක singers වෙන්න ඕන. The singers were සතුටටපත් වුණා. Yes. When they sang the new anthem. එහෙමනම් මේකේ වාක්‍ය ගැලපෙන්නේ මෙන්න මේ විදිහට singers were sang the new anthem කියන එක මේ වාක්‍ය දෙකේ කියන්නේ. එතකොට when කියන පදයෙන් කනෙක්ට් වෙන නිසා මේක වාක්‍ය දෙකක් වෙනවා. When they sang the new anthem, they the singers were එතෙන්දී එන්නේ adjective joyful. එහෙනම් singers were joyful when they sang new anthem. ගායනා කරන විදිය නෙවෙයි කියන්නේ මේකෙදි singers ලාගේ විදිය. එතකොට singers ලා කියන්නේ noun මේකේ. noun එක විස්තර කරන්නේ joyful කියන adverb එකකින් නෙවෙයි joyful කියන එක. joy කියන්නේ verb එක, joyful කියන්නේ adjective එක. එතකොට singers ලා විස්තර කරන්නේ අපි adjective එකකින්. joyful singers. එම්ත singers were joyful. මතක තියාගන්න ටිකක් වමනාවෙන් කරන්න. අපි ඉස්සරහට මේ මට පුළුවන් විදිහට කවර් කරන්න බලන්න මේ ටික. right. joyfully යන්නේ කොහොමද ගයන්නේ කියලා කියනවනම්. sang joyfully මේක sang නෙමෙයි. singers were joyful when they sang new anthem. This movie is so sad. She said. කියලා ඉවරයි. කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ මේක? කියලා ඉවර නම් කියපු විදිය කියන්න ඕන. කඳුළු සලමින්. ඔව්. Tearfully to me. මට කිව්වා අඬමින් කඳුළු සලමින්. This movie is so sad. She said. කිව්වා. කිව්වේ කොහොමද? Tearfully to me. අඬමින් කනගාටුවෙන් කඳුළු සලමින්. Paris wears elegantly suit to the office. විස්තර කරන්නේ suits. එහෙමනම් මොකද්ද මේ අපි මෙතන යොදන්න ඕන? suit කියන්නේ noun එක විස්තර කරන්නේ. yes. අඳින විදිය නෙමෙයි. අඳින ඇඳුම ගැන ඇඳුම විස්තර කරන්නේ. එහෙමනම් elegant suits.
සිත ඇද ගන්න අසුළු ඇඳුමක් කියන එක. මතක තියාගන්න මේවා අපි ඉස්සරහටත් කරන තියෙන ටයිම් එකේ හැටියට අපි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙන්දි ගත්තේ ඇත්තටම මෙතන දීලා තියෙන ඇඩ්වර්බ් and adjective. adjective කියලා කියන්නේ වාක්‍යයක් තුල කොතනක හෝ නාමයක් තියෙනම් ඒ නාමය විස්තර කරනවා නම් ඒ පදයෙන් ඒක adjective එකක්. නාමය ඒ වාක්‍ය තුල ක්‍රියාව විස්තර කරන පදේ තියෙනවා නම් ඒ පදේ විස්තර කරන්නේ adverb එකයි. yes. උගාක් වෙලාවට ඔයාලට adverb තේරුම් ගන්න පුළුවන්. බොහෝ adverb කෙලවර වෙන්නේ ly වලින්. එහෙම නොවන adverb ටිකක් තියෙනවා. yes. right. අපි යමු ඊගා ප්‍රශ්නයකට. මේක අපි හොයන්න දැනට අතාරිනවා. yes. අපි එකේ අද සයිඩ් එකට page 2 වලට යමු. page 2 වල තියෙනවා අර ගිය සතියේ කරා වගේම blank filling එකක්. මේ blank filling එක හැදිලා තියෙන්නේ grammar වලින්. මේ අදාළ සියලුම grammar සාකච්ඡා කරන්න පුළුවන් උනාද අපි ගිය සතියේත් සාකච්ඡා කරා. ඔව් ඒක තමයි. page 2 එකේ test 4 කියලා මම hand writing එකක් විතර තියෙන test 4 කියන එක. මේක තියෙනවා අපිට blank filling 10ක්. මේ blank filling 10ම ගොඩනගලා තියෙන්නේ grammar rules එහෙම නැත්නම් ව්‍යාකරණ rules හරහා. නිකන් කනාට answer කරන්න බෑ. Read the following passage. In each line, one word is incorrect and it is underlined. Write the correct word in the space provided. The first one is done for you. මතක තියාගන්න. ඔයාලගේ notebook එක ගන්න. මෙතන තියෙන්නේ විශේෂ grammar rules කීපයක්. The beach was crowded with people. දැන් අපි ඉගෙන ගන්නපු grammar අපිට මතක් කරන්න පුළුවන්. කොහොමද මේ අග දීලා තියෙන crowded කියන පදය හැදුනේ? කොහෙද සෙනඟ පිරුණේ? පිරලා ගියේ බීච් එක. එහෙනම් තමයි බීච් එක කව වුණා. බීච් එක කව වුණා, crowd වුණා. ඒක passive. බීච් එකට වෙච්ච දෙයක් කියන්නේ. එහෙනම් was ඒක අපි යොදන්නේ past participle. ඒක නිසා මෙතන crowded. The beach was crowded with people. Suddenly, someone shouted, "Mad dog!" කෙනෙක් කෑ ගැහුවා පිස්සු බල්ලෙක් කියලා. Point to mangy looking dog. Point කියන්නේ verb එකක්. පෙන්නනවා කියන එක. හැබැයි තවත් verb එකක් තියන්න බෑ. මොකද suddenly someone shouted. කෙනෙක් ඒකේ verb එක ඉවරයි. කෙනෙක් කෑ ගැහුවා. මොකද්ද කියලා? Mad dog. එහෙමනම් අපිට දැන් අපි ගිය සතියේ කතා කරා verb එකක් noun කරන විදි දෙකක්. මෙතන හරියන noun එක මොකද්ද? ඒ මොහොත කරමින් pointing to mangy looking dog. නිකන් පිස්සු බල්ලෙක් වගේ බල්ලෙක් පෙන්නමින්. එහෙමනම් pointing. It was running along the shore. Shore කියන්නේ වෙරළ. Forming the at mouth. Can kill a bear in cutting. Just parents called the children who were playing in the sand. කරලා ඉවරයි ඒක. අම්මලා කතා කරලා ඉවරයි. එහෙමනම් called නෙවෙයි called past tense. Right? Sand and hurried to their cars. ඔවුන් කතා කරලා කාර් වලට නැගා. Several people chased the dog with stick and stones. මේක දැන් සිදුවීමක් නෙවෙයි. කලින් වෙලා තියෙන්නේ. එහෙමනම් past tense. Chased. Chased. So, several people chased the dog with sticks and stones. ගලුයි වී අරගෙන එළෙව්වා. As they crossed in the animal, ඔවුන් ලං වෙන විටම සතාට a little boy who has not run away. දිව්වේ නැති ළමයෙක්. has කියන්නේ present tense. එහෙමනම්
දුවන්නේ නැති වෙන්න ඕන. නෑ මේ දිව්වේ නැති. had not run away. දුවලා තිබුණේ නැති ළමයා. ඒක past participle perfect tense. had not run away. Picked up the dog. අල්ලගත්තා බල්ලා. අතන තියෙන has නෙමෙයි had not. ඒක past tense. දුවලා තිබුණේ නැති ළමයා. දුවලා තිබුණේ නැති ළමයා බල්ලව අල්ලගත්තා. ඒතකොට දුවලා තිබුණේ නැති ළමයා වෙනකොට මේක who had not run away. Past perfect tense එක. It was his pet. ඒ යාගේ සුරතලා. He held it protectively in his arm. Hold කියන්නේ අල්ල ගන්නවා. අර catch and hold අල්ල නවත්ත ගන්න. හැබැයි මේක දැන් නෙවෙයි කරලා තියෙන්නේ. මේක කරලා තියෙන්නේ කලින්. එහෙනම් he held මේකේ past tense එක සහ past participle එක held. He held it protectively in his arm. ආරක්ෂා සහිතව අල්ල ගත්තා. ඒතකොට hold නෙවෙයි held. ඊට පස්සේ Skippy was my pet. ඒක වැරදි. ඇයි වැරදි? ඔයාලා ඉගෙනගෙන නැතිනේ. ඉගෙන ගත්තත් මතක තියෙන්න නැති සමහරට. මතකද ගන්න inverted commas තුල තියෙන්නේ ඔහු එවල කියපු සත්‍ය වචන. කෙනෙක් කියපු ඇත්ත වචන ටික. මොකද ඉන්ඩිරෙක්ට් වෙලා නැහැ. inverted commas තුල තියෙනවා කියන්නේ ඒ වෙලාවේ කියන ඇත්ත වචන. එහෙමනම් Skippy was නෙවෙයි Skippy is my pet. ඒක වෙන්නේ inverted commas නිසා. ඒක තුල තියෙන්නේ ඔහු එවල කියන ලද වචන. අපි inverted commas අස් කළා ඒක ස්ටේට්මන්ට් එකක් විදිහට හරි ක්වෙස්චන් එකක් විදිහට හරි රිපෝටින් කියන්නේ කමාන්ඩ් ඇන්ඩ් රික්වෙස්ට් එකක් විදිහට හරි එක්ස්ක්ලමේෂන් එකක් විදිහට හරි ලියුවා නම් මේක වෙනස් වෙනවා. අපි ඊපස්සේ කතා කරමු. දැන් වෙනස් වෙන්නේ නැහැ. මොකද මේක තියෙන්නේ inverted commas තුල. inverted commas තුල තියෙන ඔහු එවල කියපු වචන. yes Skippy is my pet. He said tearfully. ඔහු කිව්වා හඳුළු පිරිච්ච ඇස් වලින් tearfully. Next, he just chewed up my cake of soap. එයා මේ දැන් මගේ සබන් කෑල්ල කෑවා. cake of soap කියන්නේ සබන් කෑල්ල. මොකද ඉංග්‍රීසි භාෂාවේ අපි ඔය සිංහලෙන් කියන විදිය ඒවා යුනිට් එකක් දීලා තමයි කියන්නේ කෑල්ලක් කියලා අපි කියන්නේ cake සබන් කෑල්ල cake of soap. yes කෙසෙල් අවරිය comb of banana. yes ඒ වගේ අපි යුනිට් එක ඉස්සෙල්ලා දෙනවා. එහෙම යුනිට් ටිකක් තියෙනවා. yes can of oil. yes glass of water. මේ විදිහට අපි ඉංග්‍රීසියේ ඉදන් ටිකක් තියෙනවා. අපි ඉස්සරහට බලමු පුළුවන් වුණා. that is why he was frothing at mouth. මේ ටිකම තියෙන්නේ inverted comma තුල. he just chewed up කියන තැන ඉඳලම inverted comma තුල. එහෙමනම් that is why යන්නේ ඒකයි. දැන් කරන දෙයක් he is frothing at mouth. එයා කෙලවක් කරන්නේ ඒකයි. එතකොට ඒකත් is වෙනවා was නෙමෙයි. people are very much embarrassed. මිනිස්සු උගක් ආදරේ හිතුණා. වැළඳ ගන්න හිතුණා. embarrass කියන්නේ වැළඳ ගන්නවා ආදරේ වෙනවා. මේක දැන් නෙමෙයි සිද්ධ වුනේ. ඒක එහෙමනම් ආ නෙමෙයි were. very much embarrassed and they patted the dog. patted කියන්නේ ඔළුව අත ගන්නවා. next day the newspapers news reporters newspaper reports this incident. next day a newspaper reports this incident. මේ අද නෙමෙයි එදා. next day කියන්නේ අද නෙමෙයි. ඒ කියපු දවසට පහ වෙනිදා. එහෙමනම් ඒක කරලා ඉවරයි. එහෙමනම් newspaper reported this incident. it is suggested that the soap company might like hear that they are so good enough to eat. කන්න තරම් හොඳයි කියලා. ඒක එදාට විතරක් නෙවෙයිනේ හැමදාටම පොදුයි.
සර්වකාලීන. එහෙනම් their soap is good enough to eat. කන්න තරම් හොඳයි කියන. ඒ නිසා මතක තියාගන්න අපිට මේ වගේ දේවල් අර කනාට ගහලා මාක්ස් ගන්න බෑ. මේ වගේ නිවැරදි ග්‍රාමරටාවන් තියෙන මේවට ඒ ගොඩක් වෙලාවට බ්ලැන්ක් ෆිලිං වල ග්‍රාමර තමයි තියෙන්නේ. ග්‍රාමරටා ගන්නවා තියෙනවා අපිට මේ දවස් කීපේ කතා කරන්න පුළුවන් ටික කතා කරමු. ඒ ටික සම්පූර්ණ ගත්තොත් ඇත්තට ඔයාලට ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ රිසල්ට් එක වෙනස් කරගන්න අවස්ථාවක් තියෙනවා. හරි. ඒ වගේම ඔයාලට මේ ගැටලු තියෙනවා නම් ඒවා ගෲප් එකට එවන්න. මම ඒවා බලලා ඒවට ආන්සර් කරන්නම් පොදුවේ. එතකොට ඔයාලට තවත් මේවා නිවැරදි කරගන්න පුළුවන් වෙයි. අපි යමු ඊගාව එකට. Write a suitable preposition. Choose the word in words from the bracket. මතක තියාගන්න මේ preposition ගැන කතා කරනකොට අපිට මේ කාලෙමදී අපිට අවුරුද්දක් තිබුණා නම් කරන්න තිබුණා. preposition අවස්ථා ගණනාවක තියෙනවා. අපි දන්න in on at කියන සරල preposition වුණත් ඊට අය ගියපු ඒවා වුණත් ඒවායේ basic mean එක ඊට පස්සේ ඒක phrase එකකට එකතු වුණාම phrase එකේ යෙදෙන විදිය සහ mean එක ඊට පස්සේ phrasal verb එක ඒකේ යෙදෙන විදිය සහ ඒක mean එක අපිට තේරුම් ගන්න වෙනවා මේක කරද්දී. ඒ වගේම idioms අර අපි සිංහලෙන් කියන්නේ මේ ප්‍රස්තාව පිරුළු ඒ වැදිත් මේ පෙස් තියෙනවා. අපි ගොඩාක් ඈත නැති වුණත් අපි මේක දැනගන්න ඕන සාමාන්‍ය preposition meaning එක ඒ වගේම phrase එක prepositional phrase එක meaning එක සහ phrasal verb එක යෙදෙන විදිය. මම සරල විදියට කියන්නම්. අපි on කිව්වොත් උඩ කියලා ගන්නවා. in කිව්වොත් ඇතුළ කියලා ගන්නවා. into කියලා කිව්වොත් ඇතුළට කියලා ගන්නවා. up කියලා කිව්වොත් උඩ කියලා ගන්නවා. yes after කියලා ගත්තොත් පසුව කියලා ගන්නවා. හැබැයි මේවා වෙනස් වෙනවා. in front ඊට පස්සේ අපි යොදන්නේ අපිට ඕන එක යොදන්න බෑ. ඒක phrase එක in front of. yes in front of. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක දීලා තිබුණොත් හිස්තැනට අපි යොදන්න ඕනේ යදාළ වචනේ. ඊකට අපි තවත් එකක් ගත්තොත් first of all අපිට ඒකත් වෙනස් කරන්න බෑ. ඒක first of all නයි. අපි ඒක හදන්න ඕන. right fond of just prevent from මේ අපිට වෙනස් කරන්න බෑ. මේ අපි එහෙම යොදන්න ඕන. the phrasal verb ගත්තොත් give කියන්නේ දෙනවා. ඒකට up එකතු වුණාම give up. ඒක අපිට වෙනස් කරන්න බෑ. අතාරිනවා. look කියන්නේ බලනවා. ඒ උනට after එකතු වුණාම look after එක බලා ගන්නවා. look down upon නොසලකා හරිනවා. මේ අපි දැනගෙන තියෙන්න ඕන. මේ වෙලාවට සියල්ලම කරන්න බැරි වෙයි. හැබැයි මේ කතා කරන දේවල් වලින් මේ ටික අවශ්‍ය දේවල් නෝට් ඩවුන් කරගන්න. මේ ටික අපි දැනගන්න ඕන මේ preposition complete කරනකොට. right write the suitable preposition. Choose the words from the bracket. අපිට ලේසි bracket එකේ දෙකයි දීලා තියෙන්නේ. මේ දෙකෙන් suitable එක අපි එන්න තන නිවැරදි එක තෝරනවා. we sat at the of the hall during the concert. we sat at the of the hall during the concert. උගක් වෙලාවට යමක පිටුපසින් කියන එක අපි ගන්න behind, back කියන්නේ පස්සේ කියන්නේ. එහෙමනම් we sat at the yes behind නෙවෙයි යමකට පිටුපසින් නෙවෙයි පිටිපස්සෙන් back of the hall during the concert. I can see a lot of fish. Surface of the water. Yes. Beside කියන්නේ පැත්තකින්. Below කියන්නේ පහළින්. එහෙමනම් මෙතෙන්ට එන්නේ I can see a lot of fish below the surface of the water. මේ වතුරේ මතු පිටට වඩා පොඩ්ඩක් පහළින්. වතුරේ මතු පිට okay. ඊගාව එක they hung කියන්නේ එල්ලනවා. yes
tapestry the wall wall කියන්නේ බිත්තිය සිවිලිමටත් ගන්න ඒකමයි එතකොට එල්ලනවා on the wall සිවිලිමත් on the ceiling yes next one Rachel arranged the glasses the plates beneath කියන්නේ යටින් පහළින් beside කියන්නේ පැත්තකින් plate එකකට පහළින් තියන්න බෑනේ තියන්න පුළුවන් පැත්තකින් එහෙනම් beside the plates the men hide the bridge hide කියන්නේ හැංගෙනවා උඩ හැංගෙන්න බෑ එහෙමනම් හැංගෙන්නේ කොහෙද under and bridge කියන්නේ පාලම under the bridge under the bridge ඔව් ඒකේ ටික විතරක් අමාරු වෙන එකක් නැහැ මම හිතනවා කරන්න ඇති හරියට කියලා ඊට අපි යමු fill in the blanks with the correct form of the verb given in bracket ඒක විශේෂයි මොකද අපි form of the verb